මේ ලැබුණු දේශපාලන හස්තය එහෙම නැත්නම් ලැබුණු දේශපාලන පසුබිම සහ මේ තල්ලුව පිළිබඳව ඔබතුමා මොන ආකාරයෙන් දැක්කේ? සුධර්මන් නහපුවේ දේශපාලන නායකත්වයේ ගැන අත්‍යවශ්‍යමදී මටත් මේකට දායක වෙලා මේ වැඩේ කරන්න හම්බුනේ ඒ දේශපාලන නායකත්වය නිසා තමයි. නැත්නම් මම සමහරලාට විශ්‍රාම යන්න දවස් 12ක් තියලා තමයි මට උදා බාර ගන්න කිව්වේ. ඒකන්ද මට මේ වැඩේ කරන්න අවස්ථාව හම්බ වුණා. ඊළඟට එතුමාගේ අතිගෞරව ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂක ලේකම් ඒ පුටුවේ නොහිටියා නම් ඊට කලින් ඒ පුටුවේ හිටපු යම් අයගේ ඒ තනතුර දරපු ආකාරය ඒගොල්ලෝ යුද්ධය ගැන මොන වගේ ආකල්පයක්ද දරුවේ කොච්චර තේරුමක් තිබ්බද යුද්ධය ගැන කියලා අපි දැකලා තිබුණා. උදාහරණයක් වශයෙන් ඉස්සර මම කර්නල් කාලේ අපි අපේ හමුදාවට අවශ්‍ය පතුරන් ඉල්ලුවාම ගිහිල්ලා ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා කාලේ මම යුද හමුදා මූලස්ථානයේ හිටියේ. මම ගිහිල්ලා අවශ්‍ය පතුරන් මිලියන 14ක් අවුරුද්දකට පුහුණුවීම් වලට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය අපි ඒ මීටිමකදී කොන්ෆරන්ස් එකකදී ඉදිරිපත් කරාම ඒ හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපතිතුමාට ඒ වෙලේ කිව්වා අපි ඉස්සරහම මේ රටේ ඉන්න කොටි 2000ක් පමණ හමුදාව මිලියන් 14ක් පතුරන් ඉල්ලනවා කියලා කොටි 2000ම අරන්. මිලියන් 14ක් ත්‍රස්තවාදීෝ ඉන්නවාද කියලා ඇහුවා. ඒ වගේ එක එක මත දරපු ආරක්ෂක ලේකම්ලත් හිටියා. නමුත් මේ දැනට ඉන්න ආරක්ෂක ලේකම් හමුදාව ගැන තියෙන දැනුම මාත් එක්ක එකට ක්‍රියාන්විතවල ඉඳලා තියෙනවා. එතුමාගේ කැපවීම ඒ කාලෙත් මම දැකලා තියෙනවා. අපි දෙන්න ක්‍රියාන්විතවලට යනකොට සමහරලාට ඒක අපි දෙන්නයින් එක්කෙනෙක්වත් කැමති නැහැ. එක්කෙනෙකුටත් වඩා පස්සට යන්න. ඒ දෙන්නට අපි දෙන්නට බාර අංශ දෙකේ කිසිම පසුබෑමක් වෙනා දකින්න අපි දෙන්න කැමති නැහැ. දෙන්නම එක අරමුණෙන් ඉදිරියට ගියා. ඒ අපනේ කොටුව බේරා ගැනීමේ ක්‍රියාන්විතය වගේ ක්‍රියාන්විතවලදී. ඉතින් එතුමාට තිබුණේ දැනුම සහ හමුදා වෙනුවෙන් තිබුණ විශ්වාසයත් අපට හුඟක් තදින්ම උපකාර වුණා මේ ක්‍රියාන්විත ඉදිරියට කරගෙන යන්න. ඒ දේශපාලන නායකත්වය නොතිබුණා නම් සමහරලාට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මුලදී ඊටාම හිමින් මේ ක්‍රියාන්විත ආරම්භ කරේ. සමහරලාට පළවෙනි වවුනියාවේ පටන් අරන් පළවෙනි කිලෝමීටර් 4 යන්න අපට මාස 8ක් ගියා. ඉතින් එවැනි තත්ත්වවලදී සමහරලාට වෙනත් දේශපාලන නායකයින් හෝ ආරක්ෂක ලේකම් කෙනෙකු හිටියා නම් අධ්‍යයනයමත් වෙලා යම් කිසි ඒගොල්ලෝ අපි ගැන විශ්වාසය නැති වෙන්න තිබ්බා. ඒ අතරේ බොරදියේ මාළු බාන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය නොයේ කේලම් කියන මේගොල්ලන්ගේ ඔළුව තවත් දුර්වල කරන්න තිබ්බා. ඇත්තටම සමහර එහෙම උත්සාහයන් තිබුණා. නමුත් ඒ උත්සාහයන් මට මර්ධනය කරගෙන ඉදිරියට මගේ රාජකාරිය කරන්න හම්බ වුණා. මේ අතිගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්තුමාගේ ලැබුණ නායකත්වය නිසා. ඔබතුමා කිව්වා ආකාරයටම අතීතයේ අපි දැක්ක ඇතැම් ආරක්ෂක ලේකම්වරුන් ත්‍රස්තවාදීන්ට කරට අද්දාගෙන හිටපු ලේකම්වරුන්. අර මිතුරන් හම්බුනාම මචං කියලා කතා කරන ආකාරයේ ආරක්ෂක ලේකම්වරුනුත් මේ රටේ හිටියා. ඒ මස්සිනාගෙත් මල්ලසිරුව අපට ගොඩ ගැනීමට හැකි වුණා පහුගිය කාලේ.